මොකද දෙවි දේවතාවුන් වහන්සේලා පාව දීලා අපිට කවදාවත් යහතින් ඉන්න බෑ. මොකද මේ දේවල් අපි කරනවා නම් අපිට අනිත් පැත්තට මේ දේවල් ඇත්තටම මහත්ව මේවා වෙනවා. මොකද අපි මිනිස්සුන්ට කරන දෙයක් ඔබතුමාට ගොඩක් පිං ඔබතුමියට ගොඩක් පිං කියලා මිනිස්සු 10000 වාරයක් කියනවා මේ දේවල්. පහන් තිරයකටවත් රුපියලක්වත් නොගෙන මම මගේ පැත්තෙන් කෙරෙන්න ඕනි යුතුයකම් සෑම සියලු දෙයක්ම කරලා දුන්නා. අද මේ වෙද්දි ඒ දරුවෝ 21 දෙනා ඉතාමත් සතුටින් ඉන්නවා. ඉතින් මං ඉදිරියටත් බලාපොරොත්තු වෙනවා මේ වගේම තවත් ඉදිරියටත් තව දරුවන්ටත් පිහිට වෙන්න මං බලාපොරොත්තු වෙනවා. ඉස්කෝල පොත්වලින් ඉගෙනගත්තු දැනුම ඒ සියලු සෑම දෙයක් එක්කම තමයි මම මේ ගුරුකම් මාලාව ඉදිරියට කරගෙන යන්නේ මහත්තයෝ. නැන්දම්ම යේලි ආරවුල් තියෙනවා. මොකද තමන්ගේ පුතා විවාහ වුණාට පස්සේ තමන්ගේ යේලිත් එක්ක සතුටින් ඉන්නවනම් සමහරක් නැන්දම්මලා හරි අකමැති. එතකොට දෙන්නගේ පෞල් ජීවිතේ ලස්සනට ගත කරත් ඒ නැන්දම්මගෙන් එන බලපෑමත් එක්ක විවාහයන් දෙදරා යන්න පුළුවන්. ඒ වගේම තමන්ගේ ස්වාම පුරුෂයා වෙනත් ඇසුරකට ලං වුණොත් ඒ දේවල් දෙදරා යන්න පුළුවන්. ඉතින් ඒ වගේ නොයෙකුත් පෞල් ජීවිත කැඩෙන්න ගිහිල්ලා නොයෙකුත් විදියට කතා කරපු දරුවන් ඉන්නවා. ඉතින් ඒ කට්ටියට ඒ පිහිට වෙනවා වගේම තමයි අද මම රැජිනක් වගේ බැබලෙන්නේ මේ කට්ටියට කරපු දේවල් වලට ඒ කට්ටියගේ පෞල් ජීවිත සාර්ථක වෙලා ඒ දේවල් ඒ විදියට විශ්ට සිද්ධ වෙන නිසා දෙවියොත් මට බලනවා. අද දවස සුවිශේෂී වන්නේ මෙතුමිය මේ වගේ ස්ථානයකට ඇවිල්ලා වැඩසටහනක් කරන්නට හේතුපාදක වන්නේත් අද දවසේ ඉතාමත් ප්‍රබල අනියම් සබඳතාවයක් වෙන් කිරීමක ගුරුකම් කටයුත්තක් මේ ස්ථානයේ සිදු කරන්න මෙතුමිය සූදානමින් ඉන්නවා. වැඩසටහන අවසන් වනකොට ඔයගොල්ලන්ට දැක බලා ගන්න පුළුවන් මේක කොයි ආකාරයෙන්ද සිද්ධ වෙන්නේ කියලා. ඒත් එක්කම මතක් කරන්න කැමතියි මීට පෙර වැඩසටහනේ අපි ඇත්තටම අසරණ වුණු 21 දෙනෙකුට නොමිලේ ගුරුකම් කරන්නට ඒ දේවල් කර දෙන්නට මෙතුමිය පොරොන්දු වුණා වගේම ඒ පොරොන්දු ඒ ආකාරයෙන් ඉෂ්ට කරලා ඒගොල්ලෝ අදටත් සතුටින් ඉන්නවා කියන වගේ මෙතුමිය අපිට සඳහන් කරා. අපි ඒ පිළිබඳවත් කතා කරන්න සූදානමින් අපි කතා බහ ආරම්භ කරමු. ඉතින් අපි මුලින්ම අර 21 දෙනා ගැන පොඩ්ඩක් කතා කරලා ඔබතුමීට කෝල් එන්න ඇති 21 දෙනෙක් කතා කරන්න ඇති. ඒ කටයුත්ත කොයි ආකාරයෙන්ද සිද්ධ වුනේ? ගොඩක් සමාජයේ අසරණ වෙච්ච ළමයි, ගෑනු ළමයි, පිරිමි ළමයි ගොඩක් දෙනෙක් මට කතා කරා. ඉතින් ඒ දරුවන් ගොඩක් අසරණ වෙලා හිටියේ. ඉතින් ඒ කට්ටියගෙන් පහන් තිරයකටවත් රුපියලක්වත් නොගෙන මම මගේ පැත්තෙන් කෙරෙන්න ඕනි යුතුයකම් සෑම සියලු දෙයක්ම කරලා දුන්නා. අද මේ වෙද්දි ඒ දරුවෝ 21 දෙනා ඉතාමත් සතුටින් ඉන්නවා. ඉතින් මං ඉදිරියටත් බලාපොරොත්තු වෙනවා මේ වගේම තවත් ඉදිරියටත් තව දරුවන්ටත් පිහිට වෙන්න මම බලාපොරොත්තු වෙනවා. ඒ කියන්නේ මෙතනින් ඉස්සරහටත් ඒ වගේ කෙනෙක් ඔබතුමීට කතා කරොත් තමන්ගේ වැඩ තියෙන ආකාරය බලලා ඉවරලා පිටක් වෙන්න සූදානම්. මෙහෙමයි ගොඩක් දෙනෙක් කතා කරලා මාත් අසරණ වෙලා ඉන්නේ මටත් මෙහෙම ප්‍රශ්න තිබ්බා කිව්වට මං ඇත්තටම වැඩක් බාර ගන්නෑ. මොකද ඒ කෙනාගේ අපිට මිනිස්සෙක් දිහා බැලුවට කිව්වට කියන්න අපිට බෑනේ. අපි ඒකට තමයි අපිට ඒ කෙනාගේ ෆොටෝ එක නම උපන්දිනේ අරගෙන අපි බලනවා. අපේ අදුන් මාලාවෙන් අපි මේ වැඩ පිළිබඳ බලලා තමයි අපි කෙනෙක්ගේ වැඩක් බාර ගන්නේ. එතකොට මේ ඔබතුමී අපි මීට පෙර වැඩසටහනත් කතා කරා විශේෂයෙන්ම මේ වශීබන්ධන ඒත් එක්කම අනියම් සම්බන්ධතා වෙන් කිරීම මේ පිළිබඳව ඔබතුමීට අනන්තවත් කෝල් එනවා ඇති. ඒ සම්බන්ධව පොඩ්ඩක් අපි කතා කරමු. බලන් ඉන්නයි මම හිතන්නේ විශේෂයෙන්ම දැනගන්න කැමති මෙයාව කොයි ආකාරයෙන්ද සිද්ධ කරන්නේ කියලා. අද සමාජයේ ගත්තහම නොයෙකුත් විදියට ආදර සම්බන්ධතා වලින් දුක් විඳින, පීඩා විඳින දරුවන් ඉන්නවා. එහෙම ගත්තොත් ගෑනු ළමයි අතර සම්බන්ධතා තියෙන සමලිංගික සම්බන්ධතා. අද ගත්තහම නොයෙකුත් විදියට තියෙන මේ සම්බන්ධතා මහත්ය. මොකද කෝල් 100ක් ආවොත් 50ක්ම අන්න ඔය පිළිබඳ කතා කරනවා. ගෑනු ළමයි සම්බන්ධතා තියෙනවා කියනවා, පිරිමි ළමයි සම්බන්ධතා තියෙනවා කියනවා. ඒ වගේම කියන්නේ ආදර සම්බන්ධතා වලින් තෙරපිලා තමන්ගේ ආදරය සෙනෙහස තමන්ට ලැබෙන්නේ නැති අය ඉන්නවා. ඒ කියන්නේ තමන්ගේ මහත්තයා අනියම් සම්බන්ධතාවය පවත්ත ගන්නවා තමන්ගේ දරුවෝ ඉද්දි.
ඒ වගේ නොයෙකුත් අසරණ වෙච්ච කට්ටිය ඉන්නවා. ඉතින් ඒ දේවල් වලට වශී පැත්තට තමයි ප්‍රමුඛත්වයක් දීලා මම වැඩ රාජකාරී කරන්නේ. වශී බන්ධන. දැන් වශී බන්ධනත් දැන් ඔබතුමී සඳහන් කරපු විදිහට ගොඩක් වශී බන්ධන තියෙනවා. මම අහලා තියෙනවා. ඒත් එකම දැන් සුවිශේෂී වන්නේ ඔබතුමීට ගොඩක් කෝල්ලාම කිව්වා මේ සමලිංගික වශී කියන දේවල්. මෙහෙම දෙයක් කරගන්නට කෙනෙක් කෝල් එකක් දුන්නොත් ඔබතුමීට කෝල් ආවා කියලා කීවට මේ දේවල් කරනවද නැද්ද කියන එක සම්බන්ධයෙන් වචනයක් කතා කරේ නැහැ. ඒක බලන් ඉන්න අය කැමති දැනගන්න මෙහෙම දෙයකට කතා කරොත් ඔබතුමීට දෙන්න උත්තරයක් ඇති මොකක් හරි. මෙහෙමයි වශී සම්බන්ධයෙන් ගත්තොත් නොයෙකුත් වශී මාලා තියෙනවා. එතකොට සමලිංගික සම්බන්ධතාවද එතකොට ගෑනු ළමයි පිරිමි ළමයි අතර සම්බන්ධතාවද මොන සම්බන්ධතාවයක් වුණත් වශී කර්ම කරන්න තියෙන්නේ කොහොමද ඕනි කෙනෙක්ට මම ඒ සම්බන්ධව වැඩ රාජකාරී කරලා දෙනවා මහත්තයෝ. ඒ කියන්නේ සමලිංගික වශීයක් කරගන්නට කාට හරි අවශ්‍යතාවයක් තියෙනවා නම් ඔබතුමීට කතා කරොත් කරලා දෙන්න පුළුවන්. අනිවාර්යෙන් කරලා දෙනවා. කරලා දෙනවා. මම හිතන්නේ ඒ සම්බන්ධව ඇල්මක් ගැල්මක් දක්වන අයට මම හිතන්නේ හොඳ අවස්ථාවක් මේක මෙතුමිය හා සම්බන්ධ වෙලා වැඩ කටයුත්තක් කරගන්නට ඕන නම් කෝල් එකක් දෙන්න අපි නම්බර් එකත් සඳහන් කරනවා. ඒත් එක්කම මේ මෑත කාලේ සමහර සම්බන්ධතා තියෙනවා වශී කරලා දෙන්න කියලා ඔබතුමීට කතා කරලා කියනවා ඇති මට මෙයාව වශී කරගන්න ඕන නමුත් මට මෙයාව වශී කරගත්තා වුණාට මට මෙයාත් එක්ක ජීවිත කාලෙම මෙයාත් එක්ක පවුලක් වෙලා ජීවත් වෙන්න නෙමෙයි මට අවශ්‍ය කෙලින්ම කියනවා නම් මට මෙයාත් එක්ක ලිංගික සම්බන්ධතාවයක් කරගන්න විතරයි මට ඕන. ඒ දේ කරගන්න මට කිසිම ප්‍රශ්නයක් නොවෙන්න මගේ පවුලට ප්‍රශ්නයක් නොවෙන්න මට ඒ දේ දිගට කරගෙන යන්න ඕනි. මට ඒකට මෙයාව වශී කරලා දෙන්න කියලා කවුරු හරි කිව්වොත් ඒ දේ කරලා දෙන්න පුළුවන්. මෙහෙමයි කරනවා මහත්තයෝ. ඒ කියන්නේ తాවකාලිකව. සදාකාලික සම්බන්ධතාව වගේම ගොඩක් දෙනෙක් ගෑනු කට්ටිය වේවා, පිරිමි කට්ටිය වේවා ගොඩක් දෙනෙක් කතා කරන්නේ తాවකාලිකව සම්බන්ධතාවය පවත්වාගෙන යන්නත් ගොඩක් දෙනෙක් කතා බහ කරනවා. ඉතින් දීර්ඝ කාලීනවද తాවකාලිකද ඒක අපිට ගැටලුවක් නෑ නේ. යාළුට ප්‍රශ්නයක් නැත්තම් ඇත්තටම. ඉතින් අපිට අවශ්‍ය වෙන්නේ ඒ කට්ටියගේ තොරතුරු විතරයි. මොකද මට වෙන්න ඕනි මේකයි. මොකද මට එයත් එක්ක ලිංගිකව සම්බන්ධතාවයක් ඇති කරගන්න විතරයි මට මේ සම්බන්ධතාවය ඇති කරන් යන්න ඕනි. එයාලා මොන විදියට කිව්වත් ඒ අවශ්‍ය විදියට වැඩ රාජකාරී ඕන විදියට කරනවා මහත්තයෝ. ඒ කියන්නේ දැන් කාන්තා කෙනෙක් කතා කරත් පිරිමි කෙනෙක් කතා කරත් මේ දේ කරගන්න ඕනි කියලා මේ දෙයට සාධාරණ ඉටු කරන්න අනිවාර්යයෙන් මෙයාලගේ පෞද්ගලිකත්වය රැකලා අනිවාර්යයෙන්ම වැඩේ කරලා දෙනවා. මොකද විශ්වාසයක් තියෙන්නේ අපි වැඩක් කරද්දී. එතකොට මේ නොගැලපෙන දෙන්නෙක් එකතු වෙලා ඉන්නවා නම් ඒ කියන්නේ ඒ දෙන්න එකතු වුණාම පවුල් දෙකක් විනාශ වෙනවා. මේ විනාශය නතර කරගන්න මේ දෙන්න වෙන් කරොත් ඒ පවුල් දෙක ඊටමත් සමගියෙන් සමාදානෙන් ඉස්සරහට ජීවිතේ ගත කරන්න එහෙම අවස්ථාවක් උදා කරන්න ඕනි කියලා හිතනවා. දැන් ඒ කියන්නේ ඒ දෙන්නව වෙන් කරලා දෙන්න. ඔව්. වෙන් කරන්න ඕන නම් දැන් අද දවසේ ඔබතුමී මෙතන වැඩ රාජකාරියක් කරනවා කියලා අපිට සඳහන් කරා. ඒ දෙයක් කරන්න මොනවද අවශ්‍ය වෙන්නේ? මෙහෙමයි දැන් නම් උපන්දින ෆොටෝ අවශ්‍ය වුණාට ඒ දේවල් අවශ්‍යමත් නෑ මහත්තයෝ. මොකද ඉස්සර අපේ අත්තලා මුත්තලා කරේ මේ ෆොටෝ අරගෙනවත් ඒ දේවල් අරන් ඉස්සර ස්ටුඩියෝ තිබ්බේ නෑනේ ෆොටෝ ගන්න මහත්තයෝ. එතකොට ඒ දේවල් වලට වැඩ කරේ නෑ ඇත්තටම. නමයි උපන්දිනේ තියෙනවා නම් හරියාකාර ඕන කෙනෙක්ට ඕනිම වැඩක් මට කරලා දෙන්න පුළුවන්. ඉතින් ඒ කියන්නේ මේවා ඉහත කාලීනව ඉඳන් මේ දේවල් පැවතගෙන යන දේවල්. මම වුණත් මගේ වයසට මේ දේවල් ඉගෙන ගත්තේ මගේ තාත්තා අත්තා ඒ කට්ටියගේ ඒ කරපු ඒ ගුරුකම් මාලාවත් එක්ක තමයි මම මේ දේවල් ඉගෙනගෙන පුස්කොළ පොත්වලින් දැනුම අරගෙන මම කරපු දේවල් වලුත් එක්ක තමයි මම මේ දේ ඉදිරියට කරගෙන යන්නේ. මොකද මිනිස්සෙට පිහිට වෙන්න තමයි අපිට මේ ශාස්ත්‍රය ලැබිලා තියෙන්නේ. ඔබතුමී සඳහන් කරා පුස්කොළ පොත් ගැන මෙතන තියෙනවා යම් පොත් වගේ පුස්කොළ පොත් වගේක් ඊටමත් පැරණි බැලු බලමට පේනවා. මේ දේවල් වල මොනවද තියෙන්නේ? ওই දේවල් වලත් මහත්තයෝ ඉගෙන ගන්න සෑහෙන දේවල් තියෙනවා. මොකද අද කාලේ කට්ටිය කියන්නේ මම ඉන්දියාවේ ගිහිල්ලා ඉගෙන ගත්තා, මම අතන්ට ගිහිල්ලා ඉගෙන ගත්තා. හැබැයි මම දන්න තරමින් පරම්පරාවෙන් ආපු ගුරුකම් මාලාවක් තමයි මට තියෙන්නේ. මේ පුස්කොළ පොත් වලින් ඉගෙනගත්තු දැනුම ඒ සියලු සෑම දෙයක් එක්කම තමයි මම මේ ගුරුකම් මාලාව ඉදිරියට කරගෙන යන්නේ මහත්තයෝ. ඒ කියන්නේ මේ මෙතන දැන් ඔබතුමී සඳහන් කරන වශී බන්ධන, වෙන් කිරීම, ආරක්ෂා කිරීම මේ දේවල් සම්බන්ධයෙන් මෙතන තියෙන්නේ මේ වශී ගුරුකම්, ගෙවල් දොරවල් ආරක්ෂාව, විදේශ ගමන් මේ ගුරුකම් ශාස්ත්‍රයේ එකී නොකී සියලුම ගුරුකම් මාලාවන් සදාහන් මේ පුස්කොළ පොත්වල තියෙනවා. ඉතින් මේ දේවල් ඉගෙන ගත්තොත් කවදාවත් වරදින්නේ නැහැ. මොකද මිනිස්සු අසරණ වෙලා කතා බහ කරනවා අර තැනට අහු වුණා, මේ තැනට අහු වුණා, මට කිසිම දෙයක් සාර්ථක වුණේ නැහැ. මම මෙච්චර කාලයක් ඉඳන් දුක් විඳිනවා. ආදරයෙන් දුක් විඳිනවා, මම
කරන රැකියාව එතනින් මම ප්‍රශ්න ගැටලු ඇති වෙනවා. ඉතින් ඒ සියලු සෑම දෙයක්ටම මල්ලක විසඳුමක් තියෙනවා. මේ දේවල් වල දැනුමත් එක්ක තමයි මහත්තයෝ මම වැඩ රාජකාරී කරගෙන යන්නේ. එතකොට ඔබතුමීට මේ ඇත්තටම කාර්යබහුලයි කෝල් එනවා වැඩ කටයුතු වලට ඕන තරම් කෝල් එනවා. සමහර අවස්ථාවලදී ඔබතුමීට කෝල් ලැබිලා නැද්ද පෞල් ජීවිතේ දෙදරා යන්න? තමන්ගේ දරු පවුල දෙදරා යන්න ඔන්න මෙන්න තිබ්බ දේවල්. ඒ කියන්නේ මේක මේ මොහොතෙන් ඉවරයි. පවුල දෙදරලා යනවා. අන්න ඒ වගේ කයි කතා කරලා ඉවරලා ඒගොල්ලොන්ව අපහු සමගි කරලා හොඳට තියලා. මෙහෙමයි නොයකුත් මගේ හිසේ කෙස් ගානට මම ඒ වගේ වැඩ රාජකාරී කරලා තියෙනවා. ඒ කියන්නේ නැන්දම්ම යේලි ආරවුල් තියෙනවා. මොකද තමන්ගේ පුතා විවාහ වුණාට පස්සේ තමන්ගේ යේලිත් එක්ක සතුටින් ඉන්නවනම් සමහරක් නැන්දම්මලා හරි අකමැති. එතකොට දෙන්නගේ පෞල් ජීවිතේ ලස්සනට ගත කරත් ඒ නැන්දම්මගෙන් එන බලපෑමත් එක්ක විවාහයන් දෙදරා යන්න පුළුවන්. ඒ වගේම තමන්ගේ ස්වාම පුරුෂයා වෙනත් ඇසුරකට ලං වුණොත් ඒ දේවල් දෙදරා යන්න පුළුවන්. ඉතින් ඒ වගේ නොයෙකුත් පෞල් ජීවිත කැඩෙන්න ගිහිල්ලා නොයෙකුත් විදිහට කතා කරපු දරුවන් ඉන්නවා. ඉතින් ඒ කට්ටියට ඒ පිහිට වෙනවා වගේම තමයි අද මම රැජිනක් වගේ බැබලෙන්නේ මේ කට්ටියට කරපු දේවල් වලට ඒ කට්ටියගේ පෞල් ජීවිත සාර්ථක වෙලා ඒ දේවල් ඒ විදිහට විශ්ට සිද්ධ වෙන නිසා දෙවියොත් මට බලනවා. ඒ කියන්නේ ඔබතුමී සඳහන් කරන්නේ ඇත්තටම ඔබතුමීගේ සාර්ථකත්වයේ තියෙන්නේ ඔබතුමී ඇත්තටම රැජිනක් වගේ ඉන්නවා කියන එක සඳහන් කරන්නේ ඇත්තටම මේ විදිහට අසරණ වෙලා හිටපු අය වෙනුවෙන් කරපු දේවල් හින්දාද ඔබතුමීට ඒ තත්ත්වය උදා වෙලා තියෙන්නේ. අනිවාර්යෙන්. මොකද දෙවි දේවතාවුන් වහන්සේලා පාව දීලා අපිට කවදාවත් යහතින් ඉන්න බෑ. මොකද මේ දේවල් අපි කරනවා නම් අපිට අනිත් පැත්තට මේ දේවල් ඇත්තටම මහත්ව මේවා වෙනවා. මොකද අපි මිනිස්සුන්ට කරන දෙයක් ඔබතුමාට ගොඩක් පිං ඔබතුමියට ගොඩක් පිං කියලා මිනිස්සු 10000 වාරයක් කියනවා මේ දේවල්. ඉතින් ඒ කට්ටියගේ පෞල් ජීවිත සාර්ථක වෙච්ච ඒවා සමහරක් අය දරුපල නැහැ. විවාහ වුණාට දරුපල නැහැ. ඉතින් ඒ දේවල් වලින් පවා පෞල් ආරවුල් ඇති වෙන්න පුළුවන්. ඉතින් ඒ සියලු සෑම දෙයක් නිසා මේ දෙවි දේවතාවුන් වහන්සේලාගේ පීඨ ආරක්ෂාව නිසාම අද මම මේ තත්ත්වෙන් ඉන්නවා. තවත් නිවෙසක් ආරක්ෂා කරගන්න, ව්‍යාපාරයක් දියුණු කරගන්න, නිවෙසක් තවත් දියුණුවටපත් කරගන්න, මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙලා ඉන්නවා නම් දරුවෙක් ඒ දරුවා ඒ දේෙන් බේරා ගන්න මේ වගේ දේවල් ඔබතුමී කරන්නේ නැද්ද? මෙහෙමයි. මගේ ගුරුකම් ශාස්ත්‍රය ගත්තාම මම මේ ගුරුකම් ශාස්ත්‍රයේ සියලු දෙයක්ම කරන ගෑණියක්. මොකද සමහරක් පොඩි ළමයි ඉන්නවා ක්ලාස් යනවා කියලා යනවා ඉස්කෝලේ යනවා කියලා යනවා දෙමාපියන් ක්ලාස් වලට ගෙවන්න දෙන මුදල් වලින් මොකද කරන්නේ පෙති ගහනවා ගංජා ගහනවා කුඩු ගහනවා ඒ සියලු මත් මේවා වලට ගොදුරු වෙලා ඉන්නේ. එතකොට ඉතින් මේ කට්ටියගේ දෙමාපියෝ කතා කරනවා අනේ මෑණියනේ මගේ දරුවා මෙතනින් මුදවලා දෙන්න. ඉතින් මේ මත්ද්‍රව්‍ය පැත්තෙන් ගත්තොත් ඒ සියලු සෑම දෙයක්ම කරනවා. ඒ වගේම තමන් කරන රැකියා ස්ථානය. තමන්ට කිසිම ප්‍රයෝජනයක් නැහැ. තමන්ට කිසිම ආදායමක් ලැබෙන්නේ නැහැ. තමන්ගේ කිසිම දෙයක් සාර්ථක වෙන්නේ නැති අය ඉන්නවා. එතකොට ඒ කට්ටියට ඒ දේවල් සාර්ථක කරගන්න ක්‍රම තියෙනවා. ඒ වගේම තමන්ගේ ග්‍රහපල දෝෂයක්. ඒ දේවල් බලපෑවොත් කරන කියන කිසිම දෙයක් සාර්ථක වෙන්නේ නැහැ මහත්තයෝ. ඒ වගේම තමන් ඉන්න භූමිය කිසිම එලියක් නැහැ. තමන් කරන කියන දෙයක් අද ලක්ෂයක් ගෙදරට අරන් ආවත් හෙට දවසේ බලද්දි රුපියලක්වත් නැහැ. මොන දෙයට වියදම් වෙලාද දන්නේ නැහැ. ඉතින් ඒ වගේ තමන්ගේ නිවසේ තියෙන ඕනම දෝෂයක් ඉවත් කරන්න පුළුවන්. ඒ වගේම විදේශගත වෙන අය ඉන්නවා. ඉතින් අනුන්ගේ ජරාව ඇදලා টয়ලට් පවා හොදලා ඒ හම්බ කරන සියලු සතයක් ගානේ ලංකාවට එවනවා එක්ක මහත්තයාට. ඉතින් මේ මහත්තයා මොකද කරන්නේ මත්ද්‍රව්‍ය පාවිච්චි කරලා ඒ සියලු දෙයක්ම නැතිනාස්ති කරනවා. ඒ වගේම විදේශගත වෙලා ඉන්න ගෙදර Tamanට හරියට රැකියාවක් නැහැ. පඩිය හරියට හම්බ වෙන්නේ නැහැ. ඒ වගේ ඉතින් නොයෙකුත් ප්‍රශ්න වලට මිනිස්සු කතා කරන ඕනම ප්‍රශ්නයකට විසඳුම් අල්ලග තියෙනවා මහත්තයෝ. ඉතින් ඔන්න විදිහට තමයි රම්‍යා ගුරුමෑණියොත් එක්ක අද දවසේ අධිබෞද්ධ වැඩසටහනේ මේ කතා බහේ මේ සුන්දර ස්ථානයේ ඉඳලා නියලුනේ. ඉතින් මෙතුමිය හා සම්බන්ධ වෙලා වැඩ කටයුත්තක් කරගන්නට අවශ්‍යතාවයක් තියෙනවා නම් මේ පිළිබඳ විශ්වාසයක් තියෙනවා නම් මෙතුමිය හා සම්බන්ධ වෙලා වැඩ කටයුත්තක් කරගන්න අපි මෙතුමියගේ දුරකථන අංකය සඳහන් කරනවා. මේ දුරකථන අංකයට කෝල් එකක් දීලා වැඩ කටයුත්තක් කරගන්න කියලා ඉතාමත් ආදරෙන් ඉල්ලා සිටිමි. අද දවසේ අධිබෞද්ධ වැඩසටහනින් සමුගන්නවා. සියලුම දෙනාට ජය වේවා. මෙම නාලිකාව විසින් ඉදිරිපත් කරන ලද වැඩසටහන් වල සම්පත්දායකයා ලබා දෙන දත්ත හා තොරතුරු වල සම්පූර්ණ වගකීම ඔහු සතු වේ. එම තොරතුරු හුදෙක් පරීක්ෂණ හා අවබෝධය ආරම්භය ඉදිරිපත් කර ඇත. වංචා සහගත පුද්ගලයන් බහුරව ගැවසෙන බැවින් ඔබ මුදල් ගණතුරු කිරීමේදී පරීක්ෂාකාරී වන්න. ඔබගේ මුදල් ගණතුරු පිළිබඳව අප නාලිකාව කිසිදු වගකීමක් දරන්නේ නැත.